ඉතින් අද අපි යන්නේ සිඩ්නි වල ඉඳලා ටිකක් දුර හැබැයි ගියොත් අමතක කරන්න බැරි ලස්සන තැනකට. බ්ලූ මවුන්ටන්ස් වල තියෙන ෆේමස්ම සීනික් වර්ල්ඩ් එකට. මේක බලන්න ගියාම අපිට වෙන දේ තමයි ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වෙන එක. හිතා ගන්න පුළුවන් නේ අයියේ කියලා නේද? සෝ ඉතින් වැඩි කතා කරන්නේ නැතුව අපි එහෙනම් බලමු සීනික් වර්ල්ඩ් එකේ මොනවද තියෙන්නේ කියලා. සෝ එන්න අපිත් එක්ක. ඉතින් අපි උදේම සිඩ්නි වලින් තමයි ජර්නි එක ස්ටාර්ට් කළේ. මුලින්ම සිටි රෝඩ්ස් ඊට පස්සේ බිල්ඩින්ග්ස් අඩු වෙලා ට්‍රීස් වැඩි වෙලා අවසානයේ අපි එනවා මෙන්න මේ කියන ලොකේෂන් එකට. බ්ලූ මවුන්ටන්ස් වලට යන පාර හරිම ලස්සනයි. ඉතින් අපි මේ ගියපු දවස නම් ටිකක් කලගුණේ අවුල් මීදුම එහෙම බාලා තිබුණේ. හැබැයි ඒ එක්ස්පීරියන්ස් එකත් වෙනමම එකක්. හැබැයි අපිට පොඩි බයක් තිබුණා සීනික් වර්ල්ඩ් වලටත් මේ විදිහට මීදුම බාලා තියේද කියලාත්. ඉතින් ඒ ගැන අපි ඉස්සරහට කතා කරමු මොකද උනේ කියලා බලන්න. ඔන්න ඉතින් මේ තමා සීනික් වර්ල්ඩ් එකේ එන්ට්‍රන්ස් එක. අපි ඒ යනකොට චූටි පොදක් තිබුණා හැබැයි දවල් වෙනකොට ඒක හරි ගියා. ඉතින් මෙතනින් ඇතුළට යන්න ඔයගොල්ලෝ ගාව අනිවාර්යෙන් ටිකට් එකක් තියෙන්න ඕන. අපි නම් ටිකට් එක යන්න කලින්ම බුක් කරලා තමයි ගියේ. සෝ මම ඒ ගැන මේ වීඩියෝ එකේ අන්තිමට ඔයාලට කියන්නම්. අනිත් දේ තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ මෙතන ෆොටෝ එකක් ගහන්න ගියාම ෆොටෝ 100ක් ගහනවා. කවීමට බයිනවා ඉවරයක් නැහැ. ඔයා 100ක් ගහුවට ඕකෙන් තෝරගන්න ගියාපම හරි අමාරුයි කියලා. ඒත් ඇත්ත අපිට ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න ගියාම මෙතන එකක් තෝරගන්න හරිම අමාරුයි. එහෙනම් අපි මුලින්ම සීනික් ස්කයි වේ එකට යමු. මෙතන තමයි ටිකක් බය හිතෙන පාර්ට් එක. අපි ඒ වුණාට ඉස්සරලම මේකට ගියා. මං හිතන්නේ අපි 3 පාරක් හෝ 4 පාරක් මේක ගියා. මොකද අපි මුලින්ම යද්දි හොඳටම මීදුම බාලා තිබුණේ. අර දැක්කනේ අපි එද්දිත් පොඩි පොදක් යනවා. ඉතින් වටේ මුකුත්ම පේනුනේ නැහැ. හැබැයි දවල් වෙනකොට හොඳටම ක්ලියර් වුණා. ඉතින් ඔයාලා යද්දි අනිවාර්යෙන් මට හිතෙනවා ඒක චුට්ටක් වෙදර් එක පොඩ්ඩක් බලලා ගියොත් හොඳයි කියලා. මොකද ඒකේ view එක ලස්සනට පේන්න නම් හොඳට එළිය තියෙන්න ඕනේ. අනිත් එක තමයි මේක කියන්න ඕන දේ මේකේ view එක නම් unbelievable. ඒක යන්නම ඕනේ, ඒක ඇස් දෙකෙන් දකින්නම ඕනේ. ඉතින් මේ පැත්තට යද්දි අපිට මෙන්න මේ වගේ view එකක් තමයි බලා ගන්න පුළුවන්. මේ තමා කටුම්බා වෝටර්ෆෝල් එක. අපි ස්කයිවේ එකේ කෙළවරටම ගිහිල්ලා එතනින් බැහැලා අපි හිතුවා මේක ළඟටම ගිහිල්ලා බලන්න ඕනේ කියලා. ඉතින් ඒගොල්ලෝ දුන්න මැප් එක අපි ෆලෝ කරා. ෆලෝ කරගෙන අපි ඒ දුන්න පාරේ ගියා. හැබැයි ටිකක් යද්දී පහළට යනකොට ස්ටේර්ස් නම් ඇත්තටම හරි අමාරුයි. හැබැයි ආපහු එදි තමයි තේරුනේ පහළට එන එක ලේසි, උඩට එන එක තමයි රියල්ම චැලෙන්ජ් එක කියලා. හැබැයි ඔනස්ලි කියන්න ඕනේ මේ views දැක්කහම අපේ තියෙන මහන්සිය ඇත්තටම අමතක වෙනවා. අර සිටි ලයිෆ් එකෙන් පොඩි බ්‍රේක් එකක් ගන්න පර්ෆෙක්ට් ප්ලේස් එකක් මේක. ඉතින් ඔන්න අපි ඇවිල්ලා තියෙනවා ෆයිනලි කටුම්බා වෝටර්ෆෝල් එක ගාවට. ඇත්තටම මේක කැමරාවෙන් පේනවට වැඩිය හරිම ලස්සනයි. අපි යනකොටත් සෙනඟ ගොඩක් හිටියා. වැස්ස වුණත් හැමෝම ඇවිල්ලා හිටියා. හරිම ලස්සන තැනක් ඉතින් මේක. ඔන්න දැන් අපි ආපස්සට එනවා මේ ගමනේ. ඉතින් මෙන්න මේ වෙලාවේදී ඔයාලට බ්ලූ මවුන්ටන්ස් වල තියෙන සුපර්ස්ටාර් එක බලා ගන්න පුළුවන්. ඒ තමයි 3 sisters කියන එක. මේ රොක්ස් තුන දැක්කහම අපිට හිතෙනවා නේචර් එක කියන්නේ ඇත්තටම කොච්චර ක්‍රියේටිව්ද කියලා. හේතුව අපිට ගෙදර ෆර්නිචර් එකක් හදාගන්නත් ඩිසයින් එකක් තෝරගන්න දවස් ගාණක් යනවා. ඒ වුණාට නේචර් එක මිලියන්ස් ඔෆ් ඉයර්ස් අරගෙන මේ වගේ මාස්ටර් පීස් එකක් හදලා තියෙනවා. බලන්න ඔයාලට දැන් ඔන්න චුට්ට මම මේ පැත්තට ගන්නවා බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි මේ view එක. ඇත්තටම මේ ස්කයිවේ එකේ යද්දී ඒක හරිම පැහැදිලිව අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවනේ මේ තමයි මාස්ටර් පීස් එක.
ඔන්න ඉතින් ඊළඟට අපි යන්නේ සීනික් රේල්වේ එකට. ඔය ඔයාලට පේන්නේ ඒක තමයි. මේ ඇත්තටම මේක නෝමල් ට්‍රේන් එකක් නෙවෙයි. මේක ටිකක් ස්කෑරි එක්සයිටිං කම්බිනේෂන් එකක්. හැබැයි ඇත්තටම එක්ස්පීරියන්ස් එක නම් ඇමර්සිං. මේක රේන් ෆොරස්ට් එක ඇතුලෙන් තමයි යන්නේ. ඉතින් හරි ලස්සනයි. මේ විදිහට අපි පොලිමේ ඉඳලා තමයි නගින්න ඕනේ. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකත් අපි මේ විදිහට බලමු. ඉතින් මේ විදිහට මේ ට්‍රේන් එකෙන් පහළට ගියාට පස්සේ ඔයාලට පුළුවන් රේන් ෆොරස්ට් එක ඇතුලේ පුංචි රවුමක් දාලා එන්න. ඉතින් එහෙම ඇවිදලා ඔයාලට අපව පුළුවන් ඕනනම් මෙතනටම එන්න. මේකේ ඇවිල්ලා මේකෙම උඩට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට තව චුට්ටක් ඇවිදලා ඔයාලට ඊළඟට යන්න පුළුවන් සීනික් කේබල් වේ කියන එකට. එතකොට එතනත් වෙන්නේ ඔයාලට පහළ ඉඳලා ඕනනම් කේබල් වේ එකේ උඩට යන්න පුළුවන්. එහෙම ඕනනම් ඔහෙම නැත්තම් ඔයාලට ට්‍රේන් එකේ උඩට ගිහිල්ලා අපහු කේබල් වේ එකේ පහළට එන්න පුළුවන්. ඉතින් මං ඊළඟට පෙන්නන්නම් කොහොමද කේබල් එකේ අපි යන්නේ කියලා. අපි කරේ ට්‍රේන් එකේ ගිහිල්ලා පහළ චුට්ටක් ඇවිදපු එක. ඇවිදලා වටේ චුට්ටක් බලලා කේබල් කාර් එකේ උඩට ගියපු එක තමයි අපි කරේ. ඉතින් මේ තමා කේබල් එකේ පහළම තැන. ඉතින් අපි රේන් ෆොරස්ට් එකේ ඇවිදලා මෙතනට තමා ආවේ. ඇවිල්ලා පහළ ඉඳලා උඩට යන තමා අපි ප්ලෑන් කරේ. ඇත්තටම මෙතනදී කියන්න ඕනේ මෙතනදී අපිට හැම දෙයක්ම එක ෆ්‍රේම් එකකට ගන්න පුළුවන්. ඒ කියන්නේ mountains, trees, waterfall මේ හැම දෙයක්ම ඔයාට එක වෙලාවෙ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ සීනික් වර්ල්ඩ් එක ඇතුලේදී චූටි හරි බඩගින්නක් දැවුනොත් චුට්ටක්වත් බය වෙන්න එපා. මේක ඇතුලේ කැෆේ එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ට්‍රිප් එකක් ගියපුවම කවි මට මොනවම හරි දෙයක් අරන් දෙනවා. මේ තමයි එදා මට අරන් දුන්න දේ. මං එන ආසයි. ඒක මම ඉතින් හරි ආසාවෙන් තියාගෙන ඉන්නවා. ඉතින් මේක තමා අපේ අද දවසේ ගමනේ අවසානයේ. ඉතින් මං ඔයාලට මුලින්ම කිව්වා අපි මේකට එන්න කලින් ටිකට් බුක් කරලා තමයි ආවේ කියලා. ඉතින් මං ඔයාලට කියන්නම් කොහොමද මේක ටිකට්ස් බුක් කරන්න කියලා. මේ තමයි යාළගේ ඔෆිෂියල් වෙබ්සයිට් එක සීනික් වර්ල්ඩ්. ඉතින් ඔයගොල්ලෝ සීනික් වර්ල්ඩ් ටිකට්ස් කියලා ගහුවා නම් ඇත්තටම මේක එනවා. මං ඔයාලට පහසු වෙන ලින්ක් එක ඇටච් කරලා තියන්නම්. ඉතින් මෙතනට ගියාට පස්සේ ඔයාලට පේනවා ටිකට්ස් වර්ග 4ක් තියෙනවා. අපි නම් පර්චේස් කරේ අන්ලිමිටඩ් ඩිස්කවරි පාස් එක. මොකද අපිට ආය කවදා යයිද කියලා තීරණයක් නැති නිසා මේ අවුරුද්දක් ඇතුළත මේ වගේ එක දේවල් තියෙනවා. ඉතින් අපිට හරියගේ මේකෙදී අපිට පුළුවන් ඒ කියන්නේ හිතන්නකෝ ස්කයිවේ එකේ මං කීවේ 3-4 පාරක් අපි ගියා කියලා. ඉතින් ඒ අන්ලිමිටඩ් කියන්නේ ඇත්තටම අපිට ඒ දවස් ඇතුළත ඇති තරමක් ඒකේ යන්න පුළුවන් කියන එක තමයි. ඉතින් අන්ලිමිටඩ් එක මං සිලෙක්ට් කරා. ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න ඉන්න ඩේට් එක මෙතන සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මෙතනින් මං කියවනේ මම අන්ලිමිටඩ් ඩිස්කවරි පාස් එකට යනවා. ඔයාලට ඕන නම් එක්ස්ට්‍රා වැලියු එහෙම ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මම යනවා අන්ලිමිටඩ් ඩිස්කවරි පාස් එකට. එතකොට ඒ කියන දවසේ මෙන්න මේ ටයිම් ස්ලොට්ස් තමයි ඔල්රෙඩි ඔයාලට ඉතුරු වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා මේ කීයක් තියෙනවද ඉතුරු වෙලා කියලා. ඉතින් මම 9 කියලා තෝරගන්නම්කෝ.
ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ටිකට්ස් කීයක් ඕනේ කියලා සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා කාර්ට් එකට ගිහිල්ලා චෙක් අවුට් කරන්න තමයි තියෙන්නේ. So finally අපි නම් මේ trip එක ඇත්තටම ගොඩක් enjoy කරා. Especially mountains view එක ඒ වගේම rain forest එකේ ඒ experience එක unforgettable. අනිත් කියන්න ඕන දේ තමයි අපි මේ යන අතරතුර ඒ කියන්නේ උදේ අපි scenic world වල හිටියේ. ඊට පස්සේ හවස අපි hanging rock වලට ගියා. ඉතින් මම ඒ වීඩියෝ එක already upload කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලොත් යනවා නම් ඒ තැනටත් යන්න. ඒ තැනත් ඒ වගේම තමයි ලස්සන view එකක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරා නම් ලයික් එකක් දාන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඉතින් අපි තව ලස්සන තැන් වලට ගිහිල්ලා ඔයාලට වීඩියෝස් ගේන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් ඉතින් next වීඩියෝ එකෙන් හම්බෙමු. bye.